අද අපි බලමුද කොහොමද ලේසියෙන් ඉක්මනට පටස් ගාලා වම්බුටු තෙම්පරාදුවක් හදාගන්න කියලා. ඒකට මම මෙන්න මේ වම්බුටු ප්‍රමාණය ගත්තා. ඊට පස්සේ වම්බුටු කපපු ගමන් කහට බැඳෙනවනේ. ඒ නිසා මම වතුර එකකට කහ චුට්ටක් දාලා ලෑස්ති කරගත්තා. වම්බුටු ටික කපපු ගමන් දාන්න. අපි ඒකත් පැත්තකින් තියාගමු. දැන් වම්බුටු ටික කපන්න ගමු. වම්බුටු ටික හොඳට හොදලා කපන්න ගන්නකොටම ඔයාලට පෙනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදියට පණුව ඉන්නවා ඇතුලේ. ඉතින් ඒ වම්බුටු ටික අයින් කරලා හොඳ ටික විතරක් කපලා ගත්තා. ඒ වගේ නම් පණුව නැහැ. ඉතින් මේ ටික කපලා මෙන්න මේ විදියට කහ වතුරයකට දැම්මා. ඊට පස්සේ හොඳට මෙන්න මේ විදියට අතින් කවලම් කරගන්නවා. ඊළඟට වම්බුටු තෙම්පරාදු හදන්න ඕන වෙන්නේ මෙන්න මේවා. ඊට අමතරව මම කූනිස්සු චුට්ටක් අද දානවා වම්බුටු එක තව රසවත් වෙන්න. ඔයාට කූනිස්සු නැත්තම් උඹල කඩ එක්ක කරවල කෑල්ලක් නැත්තම් හල්මස්සුනක් දාන්න පුළුවන්. මුලින්ම තෙල් දාලා ඒකට අබ චුට්ටක් දාගන්නවා. ඊට පස්සේ හොඳට සෝදාගත්ත කුණුසු ටික දාගන්නවා. ඊළඟට වම්බුටු ටික දානවා. මේ ටික ටිකක් හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ කහ, ගම්මිරිස්, කෑලි මිරිස්, අන්තිමට ඔයගේ රස අනුව ලුණු. මේ ටික හොඳට තෙම්පරාදු වෙන්න දෙනවා අපි මේ විදිහට කවලම් කරගෙන. ඊට පස්සේ පියනකින් වහලා තියනවා. ඊළඟට මම අර කපාගත්ත ලූණු, සුදු ලූණු, කරපිංච, අමු මිරිස් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ ටිකත් හොඳට කවලම් වෙන්න දෙන්න ඕනේ. දැන් වතුර චූට්ටක් එකතු කරගන්නවා වම්බුටු ටික චුට්ටක් තැම්බෙන්න. ඊළඟට ආයෙම කවලම් කරලා මෙන්න මේ විදියට පියනෙන් ආයෙ වහලා තියෙනවා. විනාඩි 4කට 5කට විතර පස්සේ තමයි මේ පේන්නේ. දැන් අපි වම්බුටු එක හදාගෙන ඉවරයි. ඉතින් ලේසියෙන්ම වම්බුටු එකක් හදාගන්නේ තෙල් දාලා මෙන්න මේ විදියට. ඉතින් ඔයා මගේ channel එකට අලුත් නම් මාව subscribe කරන්න. තවත් අලුත් රෙසිපි එකක් කරන් මම ඉක්මනට එන්නම්.